හොඳයි. හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කිරීම. ගාන මේ වෙනකොටත් අතෑරපු කෙනෙක් ඉන්නව නම් අන්න එයාලට ලේසියෙන් ගාන කොට දා ගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්න හැදුවේ. ඔයාලා මෙහෙම හිතන්නකෝ. රුපියල් 60000ක ණය මුදලක් ගන්නවා 124ක වාර්ෂික පොලි අනුපාතයකයක් යටතේ මාස 12කින් ගෙවන්න. නැත්නම් මාස 10කින් ගෙවන්න. ඔයාගෙන් අහන ප්‍රශ්නේ තමයි හොලිය ගණනය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයට නම් මාසික වාරිකයක අගය අහනවා. මාසික වාරිකයක අගය අහනවා. මාසික වාරිකය අහන්නේ. නැත්තම් ඔයාට මාසික වාරිකය දීලා වාර්ෂික පොලි අනුපාතකය අහන්නත් පුළුවන්. ඉස්සෙල්ලා කියා දෙන්නම් මාසික වාරිකය සෙවීම. හිතන්නකෝ මෙහෙම කෙනෙකුට හිතනවා මාසික වාරිකයනේ අහන්නේ 60000 10න් බෙදුවා නම් හරි කියලා. ඔව් 60000 10න් බෙදුවා නම් හරි මේක බාප්පගෙන් ඉල්ලගත්තා නම්. මොකද මේ බාප්පගෙන් ගත්තා නම් පොලියක් ගෙවන්න ඕනේ නෑනේ. හැබැයි මේ 60000 10න් බෙදලා ගෙවන්න පුළුවන් පොලියක් නැතුව නම්. බෑ. මේකට පොලියකුත් අය කරනවා. පොලි අනුපාතකයක් දීලා 124ක්. එහෙනම් 60000 10න් බෙදන්න ඕන පුතේ 60000ට අය කරන පොලියත් එකතු කළා. එහෙනම් අපේ ප්‍රධාන බලාපොරොත්තුව මෙන්න මේ 60000ට අය කරන පොලිය හොයාගන්න එක. මම ඒක කියා දෙන්නම් ලේසි ක්‍රමයක්. මෙතන ඔයා ගාන කියවන්නේවත් නැතුව ඔයා පුරුදු වෙන්න ඕන එක දෙයයි. මාසයකක ගාන හොයන්න පුරුදු වෙන්න. මාසයකක ගාන හොයන්න පුතේ ඔයාට ඕන වෙන්නේ වාරික ගාන විතරයි. මාස 10කින් නේ ගෙවන්නේ. මෙන්න එහෙනම්. මාසයකක ගණන හොයන්න. මාස ඒකක ගණන. මාස 10කින් නම් ගෙවන්නේ 10 ගුණ කරන්න ඊට වඩා එකක් වැඩි සංඛ්‍යාවෙන්. බෙදන්න දෙකෙන්. දෙකට එකයි මෙතෙන්ට 5යි මාස ඒකක 55ක් එනවා. මම මාස ඒකක 55ක් කියන එක මොකක්ද කියලා කියන්නම්. අපේ ප්‍රධාන බලාපොරොත්තුව 60000ට අය කරන පොලිය හොයාගන්න එක. පුතේ 60000ට අය කරන පොලිය හොයාගන්න පුළුවන් මාසකට ගෙවිය යුතු ණය කොටසකට පොලිය හොයාගන්න. මාසකට ගෙවිය යුතු ණය කොටසකට පොලිය. පොලිය හොයාගමුකෝ. මුලින්ම හොයාගමු මාසකට ගෙවිය යුතු ණය කොටස. මාසකට ගෙවිය යුතු ණය කොටස. ණය කොටස කියන්නේ පොලියක් නැතුව ණය 60000 බෙදනවා 10න් 6000යි. එහෙනම් මෙන්න මං කියවනේ මාසකට ගෙවිය යුතු ණය කොටසකට පොලිය හොයාගන්න කියලා. මාසයකක ගාන කියන එකේ තේරුම තමයි පුතේ පොලිය ගණනය වන ණය කොටස් ගණන. ඒ කියන්නේ මාසකට ගෙවිය යුතු ණය කොටස 6000 නම් පොලිය ගණනය වන 6000 කොටස් ගාන. මාසකට ගෙවිය යුතු ණය කොටස 9000 නම් පොලිය ගණනය වන 9000 කොටස් ගණන. එහෙනම් වැඩේ ගොඩ. එක කෑල්ලකට පොලිය හෙව්වා ඒක ಗುಣ කරා කෑලි ගානෙන් මුළු පොලිය එනවා. මෙන්න එහෙනම් මාසකට ගෙවිය යුතු ණය කොටසකට පොලියට අපි කෙටි නමක් කියනවා මාස ඒකකයට පොලිය. මොන ගොඩක් අයට ඒකකයට පොලිය. කටපාඩම් කරන්න ඕනේ මාසකට ගෙවිය යුතු ණය කොටසකට පොලිය. එහෙම ලිව්වත් වැරද්දක් නැහැ. ඒකට අපි කෙටියෙන් කියනවා මාස ඒකකයට පොලිය. මෙන්න මේ 6000ට පොලිය ගණනය කරනවා. 100ට 24 නම් 6000ට කොච්චරද? වාර්ෂික පොලි අනුපාතය කියන්නේ ආදේශ කරලා තියෙනවා මාසයකට. ඒ කියන්නේ 12න් බෙදනවයි කියන්නේ 12 කින් ගුණ කරනවා.
කැපිල්ලක් තියෙන මෙතෙන්ට 1යි 12 වරක් 5 60යි 5 වරක් 4 20න් බිඳුව 2ක් ඉතිරි 5 වරක් 2 10 2 12 120යි මෙතනින් එහාට ලයිට් බිල් කාර්යයේ වැඩක් ඒකකයට පොලිය 120යි මෙන්න ඒකක 55ක් ගිහිල්ලා ඒකකයට අය කරන ගාන ගුණ කරනවා නැත්නම් ඒකකයට පොලිය ගුණ කරනවා ඒකක ගාණෙන් එතකොට එනවා මුළු පොලිය මෙන්න මුළු පොලිය අපේ ප්‍රධාන බලාපොරොත්තුව 60000ට අය කරන පොලිය හොයාගන්න එක ඒකකයට පොලිය 120යි ඒකක 55කට පොලිය ගණනය වෙනවා ඒ ගුණ කරන 55න් මාස ඒකක ගාන කියන්නේ පොලිය ගණනය වන 6000 කොටස් ගණන එක 6000 කෑල්ලකට පොලිය හෙව්වා ඒක ගුණ කරා 6000 කොටස් ගානෙන් 12 වරක් 5 60න් බිඳුව 6ක් ඉතිරි 12 වරක් 5 66යි 66යි 6600යි දැන් මෙන්න ණය මුදලක් දන්නවනම් ඒකට අය කරන පොලියක් දන්නවනම් දැන් 60000 10න් බෙදන්න ඕන 60000ට අය කරන පොලියත් එකතු කළා අපිට ලියන්න පුළුවන් වාක්‍යයක් ගෙවිය යුතු මුළු මුදල. ඇයි? එකක් ණය මුදල අනිත් එක පොලිය. ගෙවිය යුතු මුළු මුදල එකක් 60000 ගෙවන්නත් ඕන අනිත් එක ඒකට අය කරන පොලිය ගෙවන්නත් ඕන. ඔක්කොම එනවා 66600ක්. අපෙන් ආන්නේ මාසික වාරිකය මේ ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ මාස 10කින්නේ. මේක බෙදන 10න්. මාසික වාරිකය 66600 බෙදනවා 10න්. එනවා 6660ක්.